ලෝකේ වට යුද්ධ තියෙන වෙලාවක අයන් ඩෝම් කියන නම නිතරම එනවා නේද? ඒත් ඔය කොයි වෙලාවක හරි හිතුවද මේ අයන් ඩෝම් කියන්නේ මොකක්ද කියලා? ඔව් ඒක තමයි ඊශ්‍රායලයේ වට කරගෙන ඉන්න විශාලතම පල්ලිය. මේක නිකම්ම මිසයිලයක් නෙමෙයි. AI තාක්ෂණය රේඩාර් තාක්ෂණය එකතු කරලා හදපු විශ්මිත නිර්මාණයක්. සතුරු රොකට් එකක් කියලාසෙන් නැගිච්ච ගමන් අයන් ඩෝම් එකේ තියෙන මේ රේඩාර් පද්ධතියෙන් ඒක හඳුන ගන්නවා. අඳුනගෙන මේක තියෙන කම්පියුටර් සිස්ටම් එක මයින් ගණනය කරනවා ඒක වැටෙන්නේ කොතනටද කියලා. හිතන්න ඒක වැටෙන්නේ කාන්තාරයක්. එහෙම නැත්නම් ජන ශූන්‍ය ප්‍රදේශයකට නම් අයන් ඩෝම් එක විසලක් කරන්නේ. මොකද මේක එක මිසයිල් එකක් නිකන් අපතේ දාන්න බැරි තරම් වටිනවා. ඔය හිතන්න මේක කීයක් විතර වටී කියලාද? ලංකාවේ මුදලින් 1,50,00,000කට වඩා වටිනවා කියලා තමයි මේ කියවෙන්නේ. හැබැයි ඒක වැටෙන්නේ ජනාකීර්ණ නගරයකට එහෙම නැත්නම් රෝහලක් වගේ තැනකට නම් තප්පරෙන් 10 පංගුවකට වඩා වැඩි ස්පීඩ් එකකින් අයන් ඩෝම් එක ක්‍රියාත්මක වෙනවා. ඒත් ඔය හිතන්නේ මේක මෙච්චර ස්පීඩ් එකකින් වැඩ කරත් මේක එච්චර සාර්ථක ක්‍රමයක්ද කියලා. ඔව්. අයන් ඩෝම් එක 90%කටත් වඩා සාර්ථකත්වයක් තියෙනවා කියලා තමයි ඊශ්‍රායලය කියන්නේ. හැබැයි මේකේ ආරක්ෂාව ලාභ නැහැ. හිතන්න එක ප්‍රහාරයකදී රොකට් 100ක් ආවොත් නවත්තන්න යන විදිහම කොච්චරද කියලා. ඊශ්‍රායලය කියන්නේ තමන්ගේ වැසියන්ගේ ජීවිත හැම සතෙකුටම වඩා වටිනවා කියලා. අයන් ඩෝම් කියන්නේ යුද්ධ වේගයේ තීරණාත්මක සාධකයක්. ඒත් ඒ තාක්ෂණය පිටපත තියෙන්නේ ලෝකෙම කතා කරන දේශපාලනික සහ මානුෂීය කතාවක්. ඔයා අයන් ඩෝම් එකේ මොකද හිතන්නේ? පාලින් කමෙන්ට් කරන්න.